Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ hospital bag එකට මම මොනවද රෙඩි කරගත්තේ කියලා. ඇත්තටම කියනවා නම් මටයි බබාටයි දෙන්නටම මම bags දෙකක් විතර රෙඩි කරගත්තා. ඉතින් ඒ මොනවද කියලා මම ඔයගලන්ට කියන්නම්. ඇත්තටම දැන් ඒව වල price tag දාන්න නැහැ. මොකද මම ඒව wash කරලා iron කරලා ඔක්කොම pack කරලා තියෙන්නේ. ඒ හින්දා prices නම් ඇත්තටම කියන්න විදිහක් නැහැ. මම ඔයගලන්ට මම ගත්ත බඩු ඔක්කොගෙම list එකක් වීඩියෝ එක අන්තිමට share කරන්නම්. එතකොට මම මේව ගත්ත shops ගැන කතා කරොත් මම මුලින්ම shopping ගියේ Elegant Smokers එකට. ඒකෙන් මම බඩු ටිකක් ගත්තා. ඊට අමතරව පානදුර super kids එකනොත් මම සමහර බඩු අරගත්තා. ඉතින් මුලින්ම bags දෙක පෙන්නන්න ඉස්සර වෙලා bags දෙකට දාන්න බැරි බඩු ටිකක් තියෙනවා. මම ඒ ටික පෙන්නන්නම්. මුලින්ම අපිට hospital එකෙන් ගේන්න කියලා තිබුණා මෙන්න මේ bloster pillows. ඉතින් මම මේ bloster pillows දෙකක් ගත්තා. මේක මම ඇත්තටම ගත්තේ Elegant Smokers එකෙන්. ඊට අමතරව අපිට hospital එකෙන් ගේන්න කියලා තිබුණා nursing pillow එකක්. මෙන්න මේ nursing pillow එකත් මම Elegant Smokers එකෙන් තමයි ගත්තේ. ඊට අමතරව baby carry quillet එකක් ගේන්න කියලා තිබුණා. මෙන්න මේ quillet එක තමයි මම බබාට අරගත්තේ. හරි. එතකොට ওই ටික bags වලට දාන්න බෑනේ. ඉතින් මේ වටු ටික bags වලට දාන්න නැතුව මම වෙනම ලොකු බෑග් එකකට දාලා අරගෙන යනවා. ඉතින් ඒ තුන තමයි මුලින්ම පෙන්වන්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් අනිත් බඩු ටික මොනවද කියලා. හරි. ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නම් මම බඩු දාගෙන යන්න ලෑස්ති කරගත්ත බෑග්ස් මොනවද කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ බබාගේ බඩු ටික දාගෙන යන්න මම මේ බෑග් එක ගත්තේ Elegant Smokers එකෙන්. ඊට අමතරව බබාගේ බඩු ඔක්කොම මේකට දාන්න ඊට මදි. ඒ හින්දා මම තව බෑග් එකක් ගත්තා. මෙන්න මේක. ඒකත් බබාගේ බඩ ටික ඔක්කොම ඉතුරු බඩු ඔක්කොම දාගෙන යන්න පුළුවන් විදිහට බලලා තමයි මේ බෑග් එක රෙඩි කරගත්තේ. ඊට අමතරව මගේ බඩු දාගෙන යන්න මම මෙන්න මේ බෑග් එක රෙඩි කරගත්තා. හරි. අපි දැන් බලමු බබාගේ බෑග් එකේ මොනවද රෙඩි කරගත්තේ කියලා. ඉතින් ෂොප් එකෙන් ගෙනාවට පස්සේ තියෙන ටැග්ස් ඔක්කොම කපලා අයින් කරන්න ඕනේ. මොකද අපි අතින් කැඩුවට සමහරවිට පොඩි පොඩි කෑලි ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ බඩු වල තියෙන ඒ ඔක්කොම ටැග්ස් ඔක්කොම කතර වලින් කපලා ඔක්කොම හොඳට අයන් කරලා හොදලා තදව්වේ වේලලා අයන් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට Ziploc bags ගත්තා. Ziploc bags අරගෙන ඒවත් හොඳට Dettol දාලා හොඳට පිරිසිදු කරලා තමයි මේ විදිහට මේ ටික නවලා දාගත්තේ. හරි. මම පෙන්නන්නම් එහෙනම් මම මොනවද රෙඩි කරගත්තේ කියලා. ඉතින් මම පෙන්නන්නේ ડોක්ටර් ටිරාන්ඩයස්. ඉතින් එයාගේ කෝඩිනේටර්ට මෙසේජ් එකක් දාලා අපි හොස්පිටල් ඇඩ්මිට් වෙන වෙලාවේදී අපි රෙඩි කරගන්න ඕන බඩු වල ලිස්ට් එකක් එයාට කියලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හොස්පිටල් ගෙනියන ලිස්ට් එකට අමතරව බබා ගෙදර ආවට පස්සෙත් අපිට තව බඩු ඕනේනේ. ඉතින් මේ දේවල් මම යාළුවන්ගෙන් අහලා ඒක රෙඩි කරගත්ත විදිහට ලිස්ට් එක රෙඩි කරගත්තා. හරි. අපි බලමු මගේ බබාගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට cloth nappies අතරම 22 size එකකින් තමයි ගත්තේ. මොකද 18යි size එක බබා ඉක්මන ලොකු වෙනවත් එක මන් දන්න බෑනේ. ඒ හින්දා cloth nappies මෙන්න මේ 22 size එකකින් මේක අතර මම Ziploc bags ගත්තේ medium ඒවා. medium එකට වැඩි බඩු දාන්න අමාරුයි. ඒ හින්දා මේ medium size bag එකකට ඇත්තටම 22 size එකේ cloth nappies 7-8ක් වගේ තමයි දාන්න පුළුවන්. ඉතින් ඒ බෑග් මම cloth nappies මේ විදිහට medium size bags 4කට විතර cloth nappies දාගත්තා. මොකද අපි hospital එකේ ඉඳලා ගෙදර එන්න තියෙන දුර ප්‍රමාණය වැඩි හින්දා මේ ඔක්කොම ගෙදර ඇවිල්ලා අපව අරගෙන යන වෙලාවක් නැති නිසා මේ විදිහට packs 4කට ready කරගන්න ඕනේ. ඊට පස්සේ මට baby shirts මේ විදිහට baby shirts උත් හොඳට හොදලා අයන් කරලා මේකිනුත් මම පැක් එකක් හදාගත්තා. ඊට අමතරව Macintosh ගේන්න කියලා තිබුණ හොස්පිටල් එකකින් ඉතින් මම දෙකක් විතර රෙඩි කරගත්තා ඒකටත්. ඒ වගේම තමයි චූටි කාලේ يعني ඉපදුන ගමන් බබාව ගොඩක් ස්වැඩල් කරලා තියෙනවා. ඉතින් baby swaddles මේ විදිහට මම packs 3කට විතර දාගත්තා. blankets උත් එක්ක swaddles මේ විදිහට bags දෙකකට දාගත්තා. ඊට අමතරව
හුඩඩ් බ්ලැන්කට්ස් උත් වෙනම දාගත්තා හොයාගන්න ලේසි වෙන හින්දා. ඊට අමතරව බේබි ටවල්ස් උත් මට ගේන්න කියලා තිබුණා. ඉතින් මම බේබි ටවල්ස් උත් මේ විදිහට පැක් දෙකකට දාගත්තා. එතකොට හොයන්නත් ලේසි. දැන් අපි මේක පාවිච්චි කරාට පස්සේ අපෝ මේ බෑග් එකටම දාලා තියන්නත් පුළුවන්. ඒ හින්දා මම බේබි ටවල්ස් උත් දෙකක් රෙඩි කරගත්තා. ඊට පස්සේ අනිත් එක තමයි නිව්බෝර්න් ස්ලීප් සූට්ස් දෙකක් ගේන්න කියලා හොස්පිටල් එකෙන් දාලා තිබුණා. ඊට පස්සේ නිව්බෝර්න් ස්ලීප් සූට් දෙකකුයි socks mitten hats sets දෙක ගානේ ගේන්න කියලා තිබුණා. ඒන් සෙට් දෙකකුයි. ඒ වගේම තමයි burp clothes and wash clothes උත් ගේන්න කියලා තිබුණා. ඒවත් මම මේ විදිහට පැක් කරලා රෙඩි කරගත්තා. ඊළඟට මේක තමයි බබාගේ ලේබර් රූම් බෑග් එක. එතකොට මේ ලේබර් රූම් බෑග් එකේ තියෙනවා cloth nappies 22 size එකෙන්. ඊට පස්සේ socks mitten hats set එකක්, ඒ වගේම warm suit එකක්, baby shirts දෙකක් සහ baby receiving blanket එකත් මේකේ තමයි තියෙන්නේ. ඊට අමතරව baby blanket එකක්, swaddle එකක්. ඒ විදිහට මම මේකට ඔක්කොම ටික දාලා එක පැක් එකක් විදිහට හදාගත්තා. මොකද එකින් එක ගොඩක් අරගෙන යන්න බෑ. ඒ නිසා මේ විදිහට එක පැක් එකකට ඔක්කොම ටික දාලා රෙඩි කරගෙන තියෙනවා. ඊළඟට take me home outfit එකකුත් තියෙන්න කියලා දාලා තිබුණා. ඉතින් මම මේක wool වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේකත් මම elegant smokers එකෙන් තමයි ගත්තේ. මේකෙත් තියෙනවා wool වලින් කරපු warm suit එකක් වගේ. ඒකයි hat එකයි socks දෙකයි තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව තව අපිට කැමති බ්‍රෑන්ඩ් එකකින් ගේන්න කියලා තිබුණා baby shampoo, baby wash, cologne එකක් සහ baby cream එකක්. ඉතින් ඇත්තටම මම ඇවිනෝ සෙටෆිල් වගේ බ්‍රෑන්ඩ්ස් වලට ගියේ නැහැ. මොකද අපිට දීර්ඝ කාලයක් තිස්සේ එච්චර ලොකු ගණන් වලට හොඳම බ්‍රෑන්ඩඩ් ඒවා හොයාගන්නත් බැරි හින්දා මම ඩේලි අපේ රටේ හදලා තියෙන විදිහට අපේ ස්කින් එකට ගැලපෙන විදිහට මේ ටික සිලෙක්ට් කරලා මේ සෙට් එක හදාගත්තා. ඊට අමතරව wet wipes ගේන්න කියලා තිබුණා. ඉතින් wet wipes මම ගත්තේ බැම්බු කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් මේ වෙලෝනා කඩල්ස් එකේ බැම්බු එකෙන් තමයි මම wet wipes ගත්තේ. ඊට අමතරව cotton balls අරගත්තා wash කරද්දී ඕන වෙයි කියලා. ඒව නම් ලිස්ට් එකේ තිබ්බේ නැහැ. ඉතින් මම අරගත්තා. ඊට අමතරව safety pin set එකක් ගත්තා. ඒ වගේම වෙලෝනා කඩල්ස් වලින් newborn size එකේ තමයි මේක. මම ඇත්තටම ඇලර්ජි වෙන ඒවා වෙනවත් දන්නේ නැති හින්දා 4 pieces set එකක් තමයි ගත්තේ. ඉතින් ඔය ටික තමයි බබාගේ බෑග් එකට මම රෙඩි කරගත්තේ. හරි. ඊට පස්සේ මම මගේ වීඩියෝ එකට මොනවද රෙඩි කරගත්තේ කියලා කතා කරොත් එහෙම මමත් මේ විදිහට ලේබර් රූම් බෑග් එකක් රෙඩි කරගත්තා. ඉතින් මේකේ තියෙන්නේ චීත්තයයි, ෆ්‍රන්ට් ඕපනින් බෙඩ් ජැකට් එකයි, ඒ වගේම බ්‍රෙස්ට් ෆීඩ් කරන්න පුළුවන් විදිහට බ්‍රා එකක් තියෙනවා, ඒ වගේම මැටර්නිටි පැන්ටිස් තියෙනවා, ඒ වගේම ලූප් පැඩ්ස්, නෝමල් පැඩ්ස්, ඒ වගේ දේවල් වලින් හදපු පැක් එකක් තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව අපිට හොස්පිටල් එකෙන් තව ගේන්න කියලා තිබුණා ෆ්‍රන්ට් ඕපනින් බෙඩ් ජැකට්ස්, එහෙම නැත්නම් රැප් අරවුන්ඩ්ස්, චීත්ත, එහෙම නැත්නම් ෆ්‍රන්ට් ඕපනින් ෆ්‍රොක්ස්. ඒ වගේ අපිට කැමති දෙයක් අපේ කැමති අනුව අරගෙන ඉන්න කියලා තමයි තිබුණේ. ඉතින් මම ෆ්‍රන්ට් ඕපනින් බෙඩ් ජැකට්ස් දෙකයි, චීත්ත දෙකයි, වගේම ෆ්‍රන්ට් ඕපනින් ෆ්‍රොක්ස් තුනක් රෙඩි කරගත්තා. ඊට අමතරව ලූප් පැඩ්ස් පැක් එකයි, නෝමල් පැඩ්ස් පැක් එකයි ගත්තා. ඊට අමතරව අපිට ෆ්ලාස්ක් එකක් ගේන්න කියලා තිබුණා. මොකද උණු වතුර හැම ඕනොත් අරගන්න. ඊට අමතරව තව අපි යූස් කරන ෂැම්පූ, කන්ඩිෂනර්, ඊට පස්සේ ක්‍රීම් මොන හරි පන ඒ වගේ අපිට අවශ්‍ය කරන අපිට දැන් එදිනෙදා අවශ්‍ය වෙන දේවල් තියෙනවා. ඒව ඔක්කොම දාලා එක පැක් එකක් ඒ විදිහට රෙඩි කරගන්න පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය අනුව. ඉතින් ඒ ටික තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. හරි. එතකොට මම හිතනවා ඔයගලන්ටත් පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. baby and mom packs වල මොනවද තියෙන්න ඕන කියලා. ඉතින් මම ඔක්කොම මම ගත්ත කියන්නේ හොස්පිටල් එකට අරගෙන නැහැ. ගෙදරදී අවශ්‍ය වෙන විදිහට ගත්ත ඔක්කොම ලිස්ට් එකක් වීඩියෝ එක අන්තිමට දාන්නම්. ඉතින් මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ට්‍රයිමෙස්ටර් එකේදී මම මුහුණ දුන්න එක්ස්පීරියන්සස් ගැන වීඩියෝ එකක්. ඒකත් මම ඉක්මනටම අරගෙන එන්නම්. thank you ඔයගලන්ට.